සුබ දවසක් හෙලෝ ට්‍රේන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමත් මේ වීඩියෝ එක බලන හැමෝටමත්. ඉතින් ඔයාලා මේ දකින්නේ නවීකරණ කටයුතු අවසන් වෙලා ජනතා අයිතියටපත් වුණු නාරාහෙම්පිට දුම්රිය ස්ථානය. ඉතින් කැලණි වැලි දුම්රිය මාර්ගයේ තමයි නාරාහෙම්පිට දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. ගොඩක් අඩුපාඩුත් එක්ක තමයි මේ දුම්රිය ස්ථානය කලින් තිබුණේ. ඉතින් ඒ අඩුපාඩු निराकरणය කළා අලුත් දේවල් එකතු කරලා අලුත් විදියට හදලා ඊටාම පිරිසිදුවට නවීන තාක්ෂණයත් එක්ක ජනතා අයිතියට පත් වෙලා තියෙනවා මේ දුම්රිය ස්ථානය. ඉතින් පළවෙනි වේදිකාවත් දෙවනි වේදිකාවත් අතරේ දුම්රිය මගීන්ට මාරු වෙන්න මෙන්න මේ විදියට අලුතින් ඉදි කරලා තියෙනවා මගී පාලමක්. ඉතින් කලින් තිබුණේ නෑ මේ විදිය මගී පාලමක්. හරිම පිරිසිදුයි හරිම පිළිවෙලයි. ඉතින් මේ වගේ ඉදි කරලා තියෙන ඒ වගේම දුම්රිය වේදිකා අලුතින් නවීකරණය කරලා ප්‍රතිසංස්කරණ කටයුතු කරලා හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි වර්තමානයේ මේ අලුත් තුණු නාරාහෙම්පිට දුම්රිය ස්ථානය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දුම්රිය ස්ථානයේ සහ කැලණි වැලි දුම්රිය මාර්ගයේ මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ අලුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක්. ඉතින් QR කේතයක් සහිත දුම්රිය ටිකට් පතක් තමයි මේ දුම්රිය ස්ථානෙත් නිකුත් කරන්නේ. ඒක ස්කෑන් යන්ත්‍රයකට අල්ලලා ස්කෑන් කළා තමයි දුම්රියට ගොඩ වෙන්න තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත් නව තාක්ෂණයක් මේ දුම්රිය ස්ථානෙට අලුතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේම අලුත් වෙනවා බම්බලපිටිය කොළඹ කොටුව දුම්රිය ස්ථානත් මේ දිනවල. ඉතින් අපේ හෙලෝ ට්‍රේන් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. YouTube channel එක පැත්තටත් යන්න. අපි අපේ රටේ ලස්සන දුම්රියට අදාළ වීඩියෝ ඒ වගේම දුම්රිය ගැන කියන්න තියෙන දේවල් ඔයාලා දැනගන්න ඕන දේවල් අලුත් වෙන දුම්රිය ස්ථාන මොනවද නවීකරණය වෙන දේවල් මොනවද අපි මේ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. පේජ් එක ෆලෝ කරන්න, කමෙන්ට් එකක් දාන්න, බලපු නැති අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ජය වේවා හැමෝටම.